ගැහැණු ළමයි ගොඩාක් වෙලාවට බැඳපු ගමන් මිනිස්සයාගේ හැම දෙයකටම අයිතිවාසිකම් කියනවා. ඔය අම්මා තව චූටි කාලයක් ඉඳලා මැරිලා යනවා. ඒ අම්මා මැරිලා හදාගත්ත වස්තුව තමයි ඒ අම්මගේ පුතා. ඒ අම්මගේ පුතාගේ දේවල් වලට අයිතිවාසිකම් කියන්න කලින් ඒ එච්චර රජෙක් වගේ පුතෙක් හදලා දුන්නා නම් ඒ අම්මට සලකන්න. ඔය මම පල්ලේ ඉනකොට මේ වීඩියෝ එකක් සෙට් වුණා. මේ කතාවන ගොඩාක්ම දෙයක් තියෙන්නේ ගැහැණු ළමයින්ගේ පැත්තෙන්. හැබැයි කොල්ල තමයි මේකේ ප්‍රධානම මේ ප්‍රශ්නේ මුහුණ දෙන කට්ටිය. හරිද? ඒකේ තියෙනවා මේ මෙහෙම සීන් එකක්. හරිද? දැන් ගැහැණු ළමයි ඉන්නවා. මේක සිරා කතාවක්. හරිද? එතන මේ පිරි ළමයා. එතන මේකේ සීන් එක තමයි බිරිඳට දැන් මේ ඒකේ වීඩියෝ එකේ තියෙන බබෙක් හම්බෙන්න ඉන්නවා. හරිද? ඒ කියන්නේ ආසන්නයේදීම බබා හම්බෙන්න යන කාලේ. එතකොට මේ මිනිස්සු ඇවිල්ලා කතා කරලා කියනවා ඇයි ඔහොම නිකන් අර මූණ එල්ලගෙන ඉන්නේ කියලා. හරි? අමාරුයිත් නේ. සහ මේ අසතුටෙන් තමයි ඉන්නේ. ඒතර කියනවා ඒ කාලේට ඔහොම ඉන්න හොඳ නෑ. ඔයා මේ සතුටින් ඉන්න ඕනේ කියලා. ඒතර කියන කෙල්ල කියන දේ තමයි මේ කොල්ලට හරිද? මේ බබා හම්බෙන්න ඉන්න කාලේට හෙන පිරිසිදුර ගෙදර තියෙන්න ඕනේ. කෑම ජාතිත් එහෙමයි. බලලා දන්නවනේ ඒවා. හරි. ඒතකොට කියනවා මේ අම්මා මාර අපිරිසිදුට ඉන්නේ. අම්මා බුලත් කෙල ගහනවා ගෙදර. අම්මගේ බෙහෙත්සර ගේ හැමතැනම එනවලු. ලෙඩෙක් ගෙදර ඉන්නකොට බෙහෙත්සර තමයි ගේ හැමතැනම. ඒක හරි. හරිද? එහෙම කියලා කියනවා මෙන්න මේ අම්මව එළියෙන් තියන්න කියලා. නමුත් ඒක කියන්න කලින්ම කොල්ල අහනවා මේ ඔයාට මේ ගෙදරට යන්න පුළුවන්ද කියලා අහනවා. මොකද ගැහැණු ළමයි සමහරලාට එයාගේ අම්මා ළඟට යනවනේ මේ කාලෙට. ඒ කියද්දිම කෙල්ල කියනවා මේක මගේ ගෙදර මං කොහොමද යන්නේ කියලා. ගැහැණු ළමයි ගොඩාක් වෙලාවට බැඳපු ගමන් මිනිස්සයාගේ හැම දෙයකටම අයිතිවාසිකම් කියනවා. ගෙදරට, වාහනේට සහ ඒක අර නීති අනුකූල මාර අයිතියක් ගන්නවා. ගැහැණු අය පිරිමි කෙනාගේ අයිතිය. හැබැයි මේ පිරිමි කෙනාව ගොඩ දාන්න ඌත් ඔය බඩේ තියාගෙන ඉපදිච්ච දවස් නම් පුංචි කාලේ නම් ගොඩ නගපු අම්මා ඉනව නේද? ඒ අම්මට තමයි ඔය හැමදේම මුලින්ම අයිති. සහ හැම වෙලේම ගැහැණු අය තේරුම් ගන්න ඕනේ. ඔය අම්මා තව චූටි කාලයක් ඉඳලා මැරිලා යනවා. ඒ අම්මා මැරිලා හදාගත්ත වස්තුව තමයි ඒ අම්මගේ පුතා. ඒ අම්මගේ පුතාගේ දේවල් වලට අයිතිවාසිකම් කියන්න කලින් ඒ එච්චර රජෙක් වගේ පුතෙක් හදලා දුන්නා නම් ඒ අම්මට සලකන්න ඕනේ. ඒතර මේ කතාවේදී මං කියන්නේ මේ කොල්ල අසරණ විදිය තමයි අම්මව තියාගන්නවද? එහෙම නැත්නම් ගෑනු කෙනා කියන දේ අහනවද කියලා ප්‍රශ්නයක් එනවා. ඕක පිරිම් පාර්සලට එන දැඩිම ප්‍රශ්නයක්. මේ වීඩියෝ එකේ පෙන්නන්නේ ඒකයි. ඒ වගේ ලාග මාරසරණයි. මූ කියනවා ඔයාට බබෙක් හම්බෙන්න ඉන්නවනේ. ඌ ප්‍රාර්ථනා කරනවා කියනවා පුතෙක් නම් හම්බෙන්න එපා කියලා. කියන උඩ දැනලා තියෙන වේදනාවේ තරම ඌ කියනවා ඔයාට නම් හම්බෙන්න ඕනි දුවක් කියලා කියනවා. ඊට ගෑනු කෙනා අහනවා ඇයි කියලා. එතකොට කියනවා ඔයාට පුතෙක් හම්බුනොත් දවසක ඒ පුතාටත් මේ ප්‍රශ්නේ එනවලු. මගේ අම්මව බලනවද? එහෙම නැත්නම් එයාගේ බිරිඳව බලාගෙන අම්මව එළියට දානවද කියන ප්‍රශ්නයට එනවලු. ඒ නිසා මට ආයේ ආ ප්‍රශ්නේ එන්න ඕනේ නැහැ. ඒ නිසා දුවක් හම්බුනොත් හොඳයි කියන. හරිද? ඔයාලා හිතුවේ නැතුණාට ඔයාලා තාත්තටත් ওই ප්‍රශ්නේ ඇති. ඕක කියන්න මම හේතුව මොකක්ද දන්නවද? අපේ තාත්තා මේ ගොඩක් පයස ගිහිල්ලා බැඳපු කෙනෙක්. මම ඇහුවා එච්චර පරක් වෙලා බැඳෙයි කියලා. ඒතර තාත්තා කියපු කතාව තමයි දවසක මම කසාද බැන්දොත් මගේ අම්මට ඒ බඳින කෙනා සලකන්නේ නැති වෙයි කියලා හිතලා අම්මා මැරණකන් තනියම සැලකුවා කියලා කිව්වා. හේතුව කිරියම්ම අවුරුදු 7ක් එකතන ඔත්පලලා හිටියලු. එතන මේ තාත්තලු උස්සගෙන ගිහින් නාවල කරලා කැතගුණ අත ගාලා හැමදේම කරේ. ඒතකොට කිරියම්ම කියනවලු ගමේ මිනිස්සු වටේට කියනවලු මේකට කවදානේ මේ ගෑනු කෙනෙක් ගෙනත් දෙන්න කියලා කියනවලු. හේතුව මේ විඳින දුක බලන් ඉන්න බෑ කියලා. හැබැයි තාත්තා මට පස්සේ කියලා තියෙනවා මේ දැන් බැන්දේ අම්මවනේ. හැබැයි ඉතින් අම්මා වගේ කෙනෙක් එහෙම හිටියනම් සලකයිලු. මට ගමේ මිනිස්සු කියන දවස්වල මේ ගාඩනදත් පුතේ තාත්තට සලකපන්. ඔබේ අතීතේ දන්නේ නැහැ. මේ තාත්තගේ නම කියලා කියනවා. අම්මට සලකපිටි ගමේ ඒ වයසින් හැමෝම දැක්කා කියලා කිව්වා. කොල්ලෙක් එහෙම කරේ කියලා හිතන්න බෑ කියලා කිව්වා. මේ කතාව බලද්දි මට ඒක මතක් වුණා. හරිද?